ආයිබුවන් යාළුවනේ පසුගිය පැය 24 තුළ ක්‍රිප්ටෝ වෙළඳපොලේ සිදුවුණු අතිශය වැදගත් පුවත් සහ නවතම මිල තත්ත්වය සමග ඔබ එකතු වෙන්නේ අද අපේ ක්‍රිප්ටෝ පොඩ්කාස්ට් එකටයි. මේ වෙලාවේ වෙළඳපොළ තින් ලික්විඩිටි සහ කෝෂියස් සෙන්ටිමන්ට් එකක් පෙන්눔 කරනවා. අද මාකට් එකේ තත්ත්වය කොහොමද? ඔව්. අද වෙලාවේ ක්‍රිප්ටෝ මාකට් එක කරමක් සංසුන් නමුත් අවධානයෙන් බලන්න ඕන තත්ත්වයක තියෙනවා. බිට්කොයින් මේ වෙලාවේ සමෘභිෂ වශයෙන් ඩොලර් 88800 සිට 88900 වටා ට්‍රේඩ් වෙමින් පවතිනවා. හොලිඩේ පීරියඩ් එක නිසා ට්‍රේඩින් වොලියුම් අඩුයි. එතීරියම් වල මිල විශාල පිබිදීමක් නැතිව කන්සොලිඩේෂන් මෝඩ් එකක ස්ථාවර පරාසයක ගමන් කරනවා. Solana, XRP සහ අනෙකුත් ප්‍රධාන alt coins වල මික්ස්ඩ් මූව්මන්ට් එකක් පේනවා. ඊටමත් විශාල බුලිෂ් හෝ බෙයාරිෂ් මූව් එකක් මේ වෙලාවේ නැහැ. බිට්කොයින් පසුගිය පැය 24 තුළ ඩොලර් 89000 සීමාවට ආසන්නව ට්‍රේඩ් වුණා. නමුත් ට්‍රේඩින් වොලියුම් අඩුවීම නිසා බ්‍රේක්අවුට් එකක් සිද්ධ වුණේ නැහැ. ඇනලිස්ට්ලා කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එක දැන් කෝෂියස් ඔප්ටිමිසම් එකක් පෙන්눔 කරනවා කියලා. බීතියක් නැති වුණත් ආයෝජකයන් තවමත් විශාල රිස්ක් ගන්න සූදානම් නැහැ. පසුගිය පැය කිහිපය තුළ බිට්කොයින්, එතීරියම් සහ XRP වල සුළු ප්‍රයිස් ඩිප් එකක් දැක ගන්න ලැබුණා. මේට ප්‍රධාන හේතුව ලෙස ඇනලිස්ට් සඳහන් කරන්නේ වීක් ලික්විඩිටි සහ ප්‍රොෆිට් ටේකින්. ඊයර් එන්ඩ් සහ හොලිඩේ පීරියඩ් එක නිසා වෙළඳපොලේ ගනුදෙනු ප්‍රමාණය අඩු වෙලා. ඒ නිසා මාකට් එක සයිඩ්වේ මූව්මන්ට් එකක තියෙනවා. ඇනලිස්ට්ලා අනාවේකී කියන්නේ ඊළඟ ස්ට්‍රෝං ක්‍රිප්ටෝ මූව් එක මැක්‍රෝ ඉකොනොමික් නිවුස් හෝ ඉන්ස්ටිටියුෂනල් මනි ෆ්ලෝ එක එක්ක එන්න පුළුවන් කියලා. මාකට් එක වොලටිලිටි අඩු වුණත් ස්කෑම්ස් නම් අඩු වෙලා නැහැ. ෆේක් ගිවअවේස්, ෆිෂිං ලින්ක්ස් සහ ව්‍යාජ වෙබ්සයිට්ස් ගැන ඉතාමත් පරිස්සම් වෙන්න. ඔබේ වොලට් සීක්‍රට් ෆ්‍රේස් එක කිසිම වෙලාවක ෂෙයා කරන්න එපා. මේ තමයි පසුගිය පැය 24 තුළ ක්‍රිප්ටෝ මාකට් එකේ නවතම යාවත්කාලන කිරීම. මාකට් එක සංසුන් වුණත් අවස්ථා තියෙන්නේ සැලසුම් සහ ඩිසිප්ලින් තියෙන ආයෝජකයන්ටයි. සැමට බුද්ධිමත්, ආරක්ෂිත සහ දිගුකාලීන ආයෝජන දවසක් ප්‍රාර්ථනා කරනවා. මෙවැනි නවතම ක්‍රිප්ටෝ අප්ඩේට් සඳහා අපේ පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙන්න. හෙටත් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.